Hi යාළුවනේ chat GPTද Google Geminiද Hi යාළුවනේ සුබ දවසක් වේවා. අද මම ඔයාලට හඳුන්වලා දෙන්න හදන්නේ AI apps දෙකක් ගැන. ඒ තමයි chat GPT app එකයි Google Gemini app එකයි. ඉතින් chat GPT Google Gemini වගේ apps වලින් කරන්නේ මොනවද? What can we do? ඇත්තටම මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න? හරි හෝ. ඉතින් අපි මේ apps දෙක දැනගන්න කලින් අතීතයට යමු. ඔයාලට මතකද 1993දී Microsoft සමාගම විසින් Microsoft Encarta කියලා software එකක් හඳුන්වලා දුන්නා. මෑත කාලේ ඉපදිච්ච අය නම් සමහර විට මේක දන්නේ නැතුව ඇති. ඉතින් ඒ කාලවල තුල අන්තර්ජාල නෙට්වර්ක් පහසුකම් භාවිතය ගොඩාක්ම අඩුයි. ඒ වගේම ඒවා සොයා ගැනීම අවධියේ පැවතිච්ච කාලයක් නිසා අන්තර්ජාලයේ සැරිසැරීමට නොයෙකුත් බාධාවන් තිබුණා. ඒ කාලවල සර්ච් එන්ජින් එකක් විදිහට එන්කාට වගේ software පාසල් වලට ලයිබ්‍රරිස් වලට සාමාන්‍ය පාවිච්චියට හඳුන්වලා දුන්නා. ඉතින් ඒ කාලේ පොත්පත්වල තියෙන සෑම දැනුමක්ම ඒ වගේම රටවල තිබුණු පෞරාණික දේවල්, සෞන්දර්ය, සංස්කෘතික අංග වගේ හැම දෙයක්ම software එකකට අන්තර්ගත කරලා සර්ච් එන්ජින් එකක් විදිහට අපිට භාවිතා කරන්න හැකි වුණා. ඒ කාලේ අපි වගේ මූල්‍යමය අතින් දුප්පත් රටවල මිනිසුන්ට පරිගණකයක් කියන්නේ හීනයක් වෙච්ච අවධියක්. මොකද ඒ කාලේ පරිගණකයක් කියන්නේ ඉතා අධික පිරිවැයක් දැරිය යුතු යන්ත්‍රයක්. අපිට පරිගණකයක් පාවිච්චි කරන්න හැකි වුණෙත් ආධාර ලෙස පාසලට ලැබුණු පරිගණක කිහිපයක් පමණයි. කාලයත් එක්ක ඒ අවධියේ පරිච්ඡේදය වෙනස් වීම ආරම්භුණා. දිනෙන් දින නව සොයා ගැනීම නිසා තාක්ෂණය ශීඝ්‍රයෙන් දියුණු වෙන්න පටන් ගත්තා. පරිගණක නිෂ්පාදනය වැඩි වුණ නිසා පිරිවැයද අඩු වුණා. විශාල පරිගණකයේ සිට කුඩා ලැප්ටොප් පරිගණක දක්වා තාක්ෂණය ප්‍රබල වුණා. ඒ වගේම කාලයත් එක්ක ලෝකේ අන්තර්ජාල සම්බන්ධතාවයන් දියුණු වෙන්න පටන් ගත්තා. Google, Yahoo, Microsoft Bing වගේ සර්ච් එන්ජින් නිර්මාණය වුණා. ඉතින් මුළු ලෝකෙම තියෙන පොත්පත් දැනුමට අමතරව වර්තමානයේ අද වන හැම දෙයක්ම ට්‍රිලියන ගණනින් ඩේටා එකම තැනකට කේන්ද්‍රගත කරන්න පුළුවන් සර්ච් එන්ජින් නිර්මාණය වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාලයි මයි අද එකතු වෙලා දැනුම බෙදාගන්න මේ YouTube වගේ අවකාශ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ අද වන විට සර්ච් එන්ජින් වලටත් එහා ගිහින් AI තාක්ෂණය සොයා ගැනීමත් සමග AI generation apps නිපදවලා තියෙනවා. අද මම ඔයාලට හඳුන්වලා දෙන apps දෙකත් AI තාක්ෂණය භාවිතා කරලා නිර්මාණය කරපු apps දෙකක්. ඉතින් අපි මුලින්ම ChatGPT app එක බැලුවොත් OpenAI සමාගමෙන් 2022 වර්ෂයේ හඳුන්වලා දුන්න online software එකක්. ChatGPT එකේ GPT අකුරු වලින් කියවෙන්නේ G අකුරෙන් generative. ඒ කියන්නේ අලුත් වචන, අලුත් වාක්‍ය, අලුත් අදහස් ලබා ගැනීමේ හැකියාව. P අකුරෙන් pre-trained. ඒ කියන්නේ දැනටමත් වර්තමානයේ භාවිතා වන බොහෝ දත්ත මත ඉගෙනගත් දෙය. T අකුරෙන් transformer. ඒ කියන්නේ AI තාක්ෂණය භාවිතයෙන් කරන natural network ආකෘතිය. ඒ වගේම chat කියන්නේ ඔයාලා දන්න විදිහටම කතාබස් කිරීම. ඉතින් ChatGPT app එකෙන් අපිට අධ්‍යාපනික උදව් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් නොතේරෙන ප්‍රශ්නයකට ගැටලුවකට සරලවම විසඳුම් මේ app එකෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම programming languages භාෂා පරිවර්තනයන් සරලවම කරගන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි කවි රචනා pictures වගේ creative writing දේවල් නිර්මාණය කරන්න හැකියාව තියෙනවා. තවත් බලුවොත් computer software errors වගේ technical දෝෂ වලටත් විසඳුම් ලබා ගන්න පුළුවන්. ඔයාලට මේක ඩික්ෂනරියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
ඊළඟට Google Gemini app එක බැලුවොත් 2023 වර්ෂයේ Google සමාගම විසින් AI තාක්ෂණය යොදාගෙනමින් නිර්මාණය කරපු ඔන්ලයින් සොෆ්ට්වෙයාර් එකක්. මං කලින් කිව්ව ChatGPT එකෙන් ලබා ගන්න දේවල්ම මේ app එකෙන් ලබා ගන්න පුළුවන්. හැබැයි ChatGPT එකට වඩා ඇඩ්වාන්ස් ක්‍රියේටිව් දේවල් මේ app එකෙන් ලබා ගන්න හැකියාව තියෙනවා. මොනවද කිව්වොත් AI photo generation, AI video generation වගේ ඇඩ්වාන්ස් ෆීචර්ස් මේ app එකෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, තිර රචනා ලියන්න, කම්පියුටර් කෝඩ් ලියන්න, ඒ වගේම වීඩියෝ ප්‍රොම්පට් එකක් හදාගන්න ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම ChatGPT එක use කරන විදිහ බලමු. ඔයාලා ෆෝන් එකෙන් ChatGPT එක use කරනවා නම් App Store එකේ හරි Play Store එකේ හරි ChatGPT කියලා search කරලා ඔයාලට install කරගන්න පුළුවන්. ඔයාලා ලැප් එකකින් හරි කම්පියුටර් එකකින් හරි ChatGPT එකට යනවා නම් Google Chrome හරි Microsoft Edge වගේ web browser එකක් use කරන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම web browser එකට ගිහිල්ලා search bar එකේ ChatGPT කියලා type කරලා search කරනවා. page එකේ මුලින්ම තියෙන OpenAI කියන site එකට යනවා. එතකොට මෙන්න මේ විදිහට OpenAI site එක open වෙනවා. මෙතන පහලින් තියෙනවා try ChatGPT කියලා button එකක්. ඒක click කරනවා. මෙන්න මේ විදිහට ChatGPT page එක open වෙනවා. ඉතින් මේක ඉස්සල්ලාම login වෙන්න ඕන. ඔයාලට කලින් account එකක් තිබුණා නම් login වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඔයාලට email එකකින් log වෙන්නත් පුළුවන්. ඉතින් මම මෙතන යටින් තියෙන sign up for free කියන button එක click කරනවා. මෙතනින් ඔයාලට Google account එකක්ද, Microsoft account එකක්ද, නැත්නම් iCloud account එකක්ද කියලා තෝරගන්න පුළුවන්. නැත්නම් email එක type කරගන්නත් පුළුවන්. ඉතින් මම මෙතන continue with Google button එක click කරනවා. ඉතින් මට මෙතනින් අවශ්‍ය Google account එක තෝරගන්න පුළුවන්. log වුණාට පස්සේ මෙන්න මේ විදිහට ChatGPT interface එක අපිට බලා ගන්න පුළුවන්. මේකේ side එකේ තියෙනවා new chat, search chat, library, project කියලා option ටිකක්. ඒ වගේම chat history එකත් පෙන්නනවා. මෙතන මැදින් තියෙන bar එකෙන් තමයි අපිට අවශ්‍ය දේවල් type කරගන්න තියෙන්නේ. ඉතින් මේක voice එකක් විදිහට දෙන්නත් පුළුවන්. ඉතින් අපි මේක කොහොමද කියලා ටෙස්ට් කරන්නත් එක්ක මේ විදිහට සරල ප්‍රශ්නයක් මම type කරනවා. Who in the inventor of the computer? ඒ කියන්නේ පරිගණකයේ නිර්මාතෘවරයා කවුද කියලා මම type කරේ. ඊට පස්සේ මෙතන arrow එක click කරන්නත් පුළුවන්, නැත්නම් enter key එක press කරන්න. එතකොට මෙන්න මේ විදිහට ඔයාට answer එක ලැබෙනවා. ඉතින් මේ ලැබෙන answer එක විස්තරාත්මකව පැහැදිලි කරලා දෙනවා. මේකේ යටින් copy කරගන්න, like, dislike කරන්න, ඒ වගේම share කරගන්න පුළුවන් option ටිකක් තියෙනවා. ඊට පස්සේ මම මේකේ side එකේ තියෙන new chat එකට ගිහින් තවත් සංකීර්ණ question එකක් දෙනවා. මම මේ විදිහට type කරගන්නවා. මේ ප්‍රශ්නය තමයි චන්ද්‍රිකාවක් කක්ෂයට ඇතුළු වූ පසු අනුගමනය කළ යුතු පියවර මොනවාද කියලා. ඉතින් අපි බලමු මේකට මොන වගේ answer එකක් දෙයිද කියලා. ඉතින් අපිට මෙන්න මේ විදිහට හොඳින් විස්තර කරලා පිළිතුරු ලබා දීලා තියෙනවා. step by step විදිහට පැහැදිලි වෙන ආකාරයට answer එක ලබා දීලා තියෙනවා. ඉතින් අපිට මේක ඉංග්‍රීසි භාෂාවෙන් විතරද පරිහරණය කරන්න පුළුවන්. නැහැ යාළුවනේ, මේක අපිට සිංහල භාෂාවෙනුත් පරිහරණය කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ විදියට හෙළකුරු එකෙන් හරි ඉස්කෝලේ පොතෙන් හරි සිංහල ලැන්ග්වේජ් එක තෝරලා මෙතන බාර් එකේ ඔයාට ඕන ප්‍රශ්නය සිංහලෙන්ම ටයිප් කරගන්න.
මම මේ විදිහට ටයිප් කරනවා. ඊට පස්සේ අපි එන්ටර් එක ප්‍රෙස් කරනවා. එතකොට මෙයා අපිට සිංහල භාෂාවෙන්ම මෙන්න මේ විදිහට පිළිතුරු ලබා දෙනවා. ඉතින් අපි මේ ඇප් එකට මිනිස් හැඟීම් ජනනය වන ප්‍රශ්නයක් යොමු කරොත් මොනවා වගේ ප්‍රතිචාරයක් ලැබෙයිද? ඉතින් මම මේ විදිහට ප්‍රශ්නයක් ටයිප් කරනවා. මට දෙයක් දැනගන්න ඕනි. පියල් කියලා පුද්ගලයෙක් මට නිකන් සල්ලි දෙන්න හදනවා. ඇයි ඔහු මට නිකන් සල්ලි දෙන්න හදන්නේ? ඉතින් මම මේ විදිහට ටයිප් කරා. අපි බලමු ආන්සර් එක කොහොම වෙයිද කියලා. ඔයාලට පේනවා ඇති මෙයා අපිට ලබා දෙන විසඳුම් ටික. අපිට තීරණය කරන්න පහසු වෙන්න මෙයා උපදෙස් ලබා දෙනවා. ඉතින් ඒකත් ගොඩක් වටින දෙයක්. ඉතින් යාළුවනේ අපි ඊළඟට බලමු Google Gemini එක use කරන්නේ කොහොමද කියලා. ඉතින් වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා search bar එකේ Google Gemini කියලා ටයිප් කරලා search කරනවා. page එකේ මුලින්ම තියෙන Google Gemini site එකට යනවා. මෙන්න මේ විදිහට Google Gemini site එක open වෙනවා. ඉතින් අපි මුලින්ම sign in වෙන්න ඕනේ. මම මෙතන අයිනේ තියෙන sign button එක click කරනවා. මම මේ විදිහට ඊමේල් එකක් තෝරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට Google Gemini interface එක බලා ගන්න පුළුවන්. ChatGPT එකේ interface එකට සමාන interface එකක් මේ app එකෙත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේකෙත් මේ විදිහට මැද bar එකේ question එක type කරනවා. ඉතින් මම මේ ටයිප් කරේ සුනාමි ඇතිවන්නේ කොහොමද කියලා. අපි එන්ටර් එක ප්‍රෙස් කරලා බලමු ආන්සර් එක කොහොම වෙයිද කියලා. මෙන්න මේ විදිහට අපිට සවිස්තරාත්මකව උත්තරේ ලබා දීලා තියෙනවා. ඉතින් මම මේකේ සයිට් එකේ තියෙන new chat එකට ගිහින් සිංහල භාෂාවනුත් ගොඩක් සංකීර්ණ ප්‍රශ්නයක් යොමු කරනවා. මට ඕනේ අමධ්‍යප දිනයට රඟ දැක්වීමට දුම්වැටි ශරීරයට අහිත කරන බව හැඟවෙන ආකාරයේ නාට්‍යයකට තිර පිටපතක් ලබා දෙන්න කියලා මම ටයිප් කරනවා. ඊට පස්සේ අපි එන්ටර් එක ප්‍රෙස් කරනවා. මෙන්න මේ විදිහට නාට්‍යයේ ස්ක්‍රිප්ට් එක අපිට ලබා දීලා තියෙනවා. නාට්‍යයේ නමත් අපිට ලබා දීලා තියෙනවා දුමේ සිරකරුවෝ කියලා. ඔයාලට බලාගන්න පුළුවන් දෙබස් චරිත මේ ස්ක්‍රිප්ට් එක අපිට දීලා තියෙනවා. ඉතින් මේකත් ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් වෙයි කියලා මං හිතනවා. තව දෙයක් බැලුවොත් ඔයාලට පුළුවන් මේකෙන් ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න. ඔයාලට පේනවා ඇති මෙතන සාම්පල් ටිකක් තියෙනවා. මෙතන ගොඩක් ජනප්‍රිය වෙච්ච සාම්පල් එකකුත් තියෙනවා. ඉතින් අපි මේ සාම්පල් එකට ගිහින් ෆොටෝ එකක් ජෙනරේට් කරන විදිය බලමු. ඔයාලට මෙතන උඩින් පේනවා ඇති අපිට මේ සාම්පල් එකට අදාළ ප්‍රොම්පට් එක දීලා තියෙනවා. ප්‍රොම්පට් එක එඩිට් කරන්නත් පුළුවන්. ඒ වගේම ප්‍රොම්පට් එක කොපි කරගන්නත් පුළුවන්. ඉතින් අපි මුලින්ම ෆොටෝ එකක් ඇඩ් කරගන්න ඕනි. මෙතන බා එක යටින් තියෙන ප්ලස් අයිකන් එක ක්ලික් කරලා අප්ලෝඩ් ෆයිල් එක ක්ලික් කරනවා. ඊළඟට එන මේ බොක්ස් එකෙන් අවශ්‍ය පින්තූරය සිලෙක්ට් කරලා ඕපන් බටන් එක ක්ලික් කරනවා. එතකොට මේ විදියට ෆොටෝ එක අප්ලෝඩ් වෙනවා. ඊළඟට උඩ තියෙන ප්‍රොම්පට් එක කොපි කරගෙන බා එකේ ෆොටෝ එකට යටින් රයිට් ක්ලික් කරලා පේස්ට් කරගන්නවා. ඊට පස්සේ සබ්මිට් කරනවා. එතකොට ෆොටෝ එක ජෙනරේට් වෙන්න පටන් ගන්නවා.
මෙන්න මේ විදියට ෆොටෝ එක ක්‍රියේට් වෙනවා. ඉතින් ඔයාලටත් ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා ප්‍රොම්පට් එකක් දීලා ක්‍රියේටිව් නිර්මාණ කරගන්න හැකියාව තියෙනවා. ඉතින් යාළුවෝ ඔයාලට තේරෙනවා ඇති මේ ඇප් දෙකේ තියෙන වටිනාකම. ඉතින් ඔයාලා මේක පාවිච්චි කරද්දී මිනිස්සෙක් ඇසිරෙනවා වගේ දැනෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් මතක තියාගන්න මේ යාන්ත්‍රික දෙයක් මිසක් මිනිස් හැඟීමකින් ක්‍රියා කරන දෙයක් නොවන බව. ඉතින් යාළුවෝ ඔයාලට මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ලැබුණා කියලා මං හිතනවා. ඔයාලට දිනපතා මේ වගේ වීඩියෝ නරඹන්න කසුම් බ්ලොග් YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. එහෙනම් යාළුවෝ අදට මං සමු ගන්නවා අපි වෙනදා වගේම නැවත හමු වෙමු.